ඔයාට පේනවා ඇති මේ තියෙන්නේ යකඩ බටෙන් සාදාගත් දොර. අංශි ප්‍රමාණයක් මේක ඉස්සලා තියෙන්නේ. අපි බලමු මේ ඉස්සලා තියෙන කොටස හදාගන්න හැටි. මුලින්ම ඔයා බලන්න ඕනේ මේ ඉස්සලා තියෙන කොටස එක පැත්තකින්ද ඉස්සලා තියෙන්නේ නැත්නම් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන්ද ඉස්සලා තියෙන්නේ, එක පැත්තක පැත්ත දෙකම ඉස්සලා තියෙනවද කියලා. මේ ෆ්‍රේම් එක නම් ඇඹරිලා තියෙන්නේ ප්‍රතිවිරුද්ධ දිශා දෙකක්. ඔයාට දැන් බලා ගන්න පුළුවන් මේක එක පැත්තක් සාමාන්‍ය අඟලක් විතර ඇඹරිල්ලක් තියෙනවා. මම ඔයාට මේක සොලවල පෙන්නන්නම්. මේකේ තියෙන දෙපැත්තේ තියෙන ඇඹරිල්ල මේ බලන්න. මුලින්ම අපි මේක හදාගන්න ෆ්‍රේම් එක අනිත් පැත්ත හරව ගමු. ෆ්‍රේම් එක මේ පැත්ත හැරවුවාමත් සැලකිය යුතු ඇඹරිල්ලක් මේ ෆ්‍රේම් එකේ තියෙනවා. මුලින්ම අපි කරන්න ඕනේ අඟල් 3-4ක් උස කොට කෑලි දෙකක් හොයාගන්න එක. ඉන්පසු අපි කොට කෑලි දෙක රඳවා ගත යුතු වන්නේ ෆ්‍රේම් එක සෙලවෙන පැති දෙකෙන් නෙවෙයි, ඊට ප්‍රතිවිරුද්ධ පැති දෙකෙනුයි. ෆ්‍රේම් එකේ ඇඹරිල්ල යවා ගැනීමට නම් මෙවැනි උසක් තැබිය යුතුයි. මෙම කාර්යය කර ගැනීමට නම් ඔයත් තව කෙනෙකුගේ සහාය ලබා ගන්න. ඉන්පසුව මේ ආකාරයට ෆ්‍රේම් එක පැත්තකින් පහත් කර අනිත් පැත්ත කොටස හිමීට පහත් කරගන්න. බලන්න ඔයාට මේක කොයිතරම් පහසුවෙන් කරගන්න පුළුවන්ද කියලා. දැන් බලන්න මේ ඇඹරිල්ල තියෙනවද කියලා. දැන් මේක සම්පූර්ණයෙන්ම පොළවට හේතු වෙලා තියෙනවා. ඔයා පොඩ්ඩක් සොලවලා බලන්න මේ විදියට මේක හේතු වෙලා තියෙනවද කියලා. මේ ෆ්‍රේම් එක නම් දැන් සම්පූර්ණයෙන්ම ලෙවල් වෙලා තියෙන්නේ. අපේ channel එක හොඳයි නම් subscribe කරගෙන යන්න.